හරියාලුවනේ අද අපි මැප් එකේ ඒ කියන්නේ උඩටම යන්න තමයි යන්නේ. Oh my god! Wow! අපි පල්ලෙහාටම ගිහිල්ලා උඩට යනවාද? උඩටම ගිහිල්ලා පල්ලෙහාට යනවාද කියලා තමයි අපි ඉස්සෙල්ලාම පල්ලෙහාට යන්න වෙනවා කොහොමද? අපි මෙතනින් ෆයිටර් ජෙට් එක අරගෙන මෙතනින් යන් මේ උඩටම මේ මෙතන දූපත් වගේකුත් තියෙනවා මේ මැප් එක ඕපන් එකක් නෑ. එතන දූපත් වගේකුත් තියෙනවා. අපි ඒ දූපතුත් බලලා එමු එහෙනම්. අපි ඉස්සලාම ලොකේෂන් මෙන්න මෙතෙන්ට දාගමු. ඊට පස්සේ මේකෙන් තමයි යන්න තියෙන්නේ. වාහනයක් නැද්ද වාහනයක් රේල් බස් එකක යන්න බෑනේ. ඒක ඕන මේ තියෙන අපේ බයික් එක තියෙනවානේ. බයික් එක යනවා. අපි කෙරෝලටම යන්න තමයි යන්නේ දැන්. ඒ යන්නේ. එතන දූපත් වගේකුත් තියෙනවා පට්ට. ඒ ටිකත් බලලා එමු. එහෙමත් තමයි තියෙන්නේ මම මේ ලෝඩ් ගේම් එකේ අර ගේම් මැප් ඒ කියන්නේ නිව් ගේම් එකේ මැප් එක ඕපන් වෙලා නැන්නේ. ඒ හින්දා මේ වගේ වීඩියෝ එකක් ගන්න බෑ ඒකෙන්. මේකෙන් පුළුවන්. Oh my god! Wow! අනිත් පැත්තේ යන්න. දැන් කෙලේ. බයිනවා. යෑමක් තමයි. ඉතින් ආයෙත් මගේ YouTube channel එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට තාම මේ වගේ ගොඩක් ආතල් වීඩියෝ ගේනවා, මිෂන් උත් ගේනවා. යෑමක් තමයි තියෙන්නේ. අපි අර ටික යන්න වෙන්නේ නෑනේ අපිට වාහනේ යන්න දෙන එක නැද්ද මේකේ? යන්න දෙනවනේ. නැත්නම් අර ටික පයින් යන්න බෑ. වෙන්නේ විකාර වෙන තැන්. මෙතනින් පයින් දෙනවා වෙන්නේ. මෙතනින් විවර පණ ගමු. මෙතනින් පැන්නාම අවුල නෑ ෆ්‍රැන්ක්ලින්. ටවර් නැත්නම් එච්චර. මෙතනින් එරපන්. ඔක එරපන්. දැන් කිව්වා මං අරනවා ඉතින් ඔව්වා වැඩ නෙමෙයි ඉතින් ඔව්වා. Oh my god! Wow! කෙලින්ම ගියා නම් හරි. යෑමක් තමයි. ෆයිඩේ අම්මා හිරුවතන මගේ ටයිගර් එක ගාව තියෙන මේ මෙන්න පත කාගොඩ දෙන්නක් තියෙනවා. මේ දිනේ මගේ හැගර් එක. මේ දින සුපිරි ෆයිඩර් ජෙට් එක. මම ඉතින් ෆයිඩර් ජෙට් එක ඉස්සුවේ මිලිටරි බේස් එකෙන්. ඕගන්ට පුළුවන් එකෙන් උස්සන්න ටිකක් අමාරුයි ඉතින්. ඒවට ගාණක් නෑ ගෑයි. ඉස්සුවේ හැකි. නැගපල්ලා. ෆයිඩර් ජෙට් එක ගැම්මට යන්නේ මොකක් පිටයක්වත් දාගෙන ඇවිල්ලා නෑ. මේ පැඩියමක් ඇදලා ඉන්නේ ෆ්‍රැන්ක්ලින්. හරි අපි දැන් ඉන්නේ ඕගන්ට පේන ඇති අන්තිම මැප් එකේ අන්තිමම කෑල්ල ගාව ඉන්නේ. අන්තිම කෑල්ල නෙමෙයි අන්තිම කෑල්ල ගාව ඉන්නේ. අර ඉතින් අපි දැන් මේ ඔක්කොම පාස් කරගෙන මෙන්න මෙහාටම යන්න තමයි දැන් හදන්නේ. අම්මට හිර වුණානේ. හරි. මෙන්න මෙතෙන්ටම යන්න තමයි හදන්නේ. අපි මෙතෙන්ට මෙන්න මෙතෙන්ට ලොකේෂන් දාගමු. හරි. අපි ගිහිල්ලා බලමු මෙතනින් එහාටත් මොකද වෙන්නේ. Helicopter! පට්ටලේදී මේ අර කාගෝ ප්ලේන් වගේ වැඩි දුර යන්න එහෙම ඕනේ නැහැ. ඉක්මනට ගත්ත හැකි. ඒක පාට ඉතින් ඩිස්ටන්ස් දාන්න පුළුවන් මේ. පීරියක් ඉදින් මේක මිසයිල් ගන්න පුළුවන්. මේක යන්න පුළුවන්. අපි දැන් බලමු මැප් එක දාලා විනාඩියක්වත් ගියේ නැහැ මේ දැක්කනේ. විනාඩියක්වත් ගියේ නැහැ අඩුම තරම අපිට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න විනාඩියක්වත් ගියේ නැහැ. වාහනයක වගේ ගියා නම් අපිට අපි තාම මේ හරිය වගේ. Oh my god! Wow! ෆයිර් රේට් එකේ පට්ට එක යනවා ඉතින් මේර ඇති මොකද යා අනිත් අපේ මේ බිල්ඩින් ගායි යන්නේ අන්න නරකයි මොකද කිව්වොත් මේ ෆ්‍රැන්ක්ලින් අයිගේ ෆ්ලයිට් ස්කිල් අඩුයි ඉන්න බලන්න නේද පේන ඇති ඔයගොල්ලෝ ෆ්ලයින් ස්කිල් එහෙම අඩුයි අප්පට උඩු සෝරි වෙන්න ඕනේ මට වින්ඩෝස් තිබුණා අවුල ගන්න බා අවුල නැහැ අපි ගේම් එකට යමු අම්මට පිළි තාවට හැප් වෙනවා ඉතින් හැප් වුණා නම් ඉවරයි ආයි ෆයිටර් ජෙට් එකක් නැහැ මම ඔයාලට කියන්නම් මිලිටරි බේස් එකෙන් මේක ඕගොල්ලෝ මිලිටරි බේස් එකේ තියෙන තැන මම ඔයාලට පෙන්නන්න මිලිටරි බේස් එකේ තියෙන්නේ ගානට මෙන්න මෙතන උඩ මෙන්න මෙතන මේ පේන ඇති
මේ ඇල්ල තියෙනනේ. ඇල්ල තියෙන පාරේ මෙන්න මෙතන රවුම ගාව මෙන්න මෙතන තමයි හරියට මිලිටරි බේස් එක තියෙන්නේ. ඕගොල්ලෝ මේ මිලිටරි බේස් එකේ මේක ඉස්සුවොත් මේ එකපාරට මෙහෙම උඩටම යන්න. මෙහෙම කැරකි එහෙම උඩටම යන්න. නැත්නම් මේ යුද ටැංකියට වදිනවා. සාමාන්‍යයෙන් එකක් ඇදිද්දම එකක් නෙමෙයි දෙකක් අදින්න ඕනේ මේකට. යුද ටැංකිය වලින් දෙකක් අදිනවා. ඕගොල්ලෝ ගොඩක් RPG එහෙම අරගෙන යන්න. RPG අරගෙන ගිහලා යුද ටැංකිය වලට වෙඩි හතරක් විතර තියන්න ඕන. RP එකක් පිපෙන්න RPG හතරක් විතර තියන්න ඕනේ. දැන් ඔයාලට පේනවාද මම මැප් එක ඔයාලට පෙන්නන්න. කොතනද ඉන්නේ කියලා. පේන ඇති විනාඩි 2ක් විතර යන්න ඇත්තේ අපිට. විනාඩි 2ක් 3ක් වගේ යන්න ඇත්තේ. මෙතන ඉන්නේ දැන්. තා ටික දුරයි තියෙන්නේ. ඔයගොල්ලන් පේන ඇති මේ. මැප් එකෙන් බාගෙටත් වඩා අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ෆයිටර් ජෙට් එක තියනවා කියන අපිට ගොඩක් දේවල් ඉතින් ඒ කියන්නේ ඉක්මනට කරගන්න පුළුවන්. එන්න වේගෙ යනවනේ මේක. Oh my god! Wow! එහෙම තමයි. PC එකේ Windows active කරන්නත් ඇවිල්ලා. active කරා වීඩියෝ ෆයිල් අයින් මේ ගන්න. save file ටික අයින් කරලා තමයි කියලා වෙන්නේ. අවන්නේ දැලින්නේ ඒක තායි. එහෙම තමයි මේ කන් මෙන්න පත කන්දක් තියෙන අපි මම ඉස්සර වීඩියෝ එකේ නා මේ කන්ද ඉඳන් ෆයිල් එකක් හරි එක ආතල් ගන්න ඕනේ ඉතින් නිකන් තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් අඩු කරලා යම් වේගි. ඔන්න අපි දැන් අයින්ටම ඇවිල්ලා තියෙනවා ගන්න පේන ඇති. අම්මට කිව්වේ අම්මෝ උදව්වට ඉවරයි. අන්න වෙන්න මෙතන පේනවා ඔයගලන්ට දූපත් වගේක් පේනවා මේ දූපත් ටිකක් ලොකු දූපත්. පේන ඇති. මෙන්න ටිකක් පත්ත දූපත් තියෙන්නේ. පේනවනේ. මේ මැප් එක පාට්ට ලස්සනයි ඔයගොල්ලෝ පේනවා ඇති. වැටෙන්න නම් එපා ෆ්‍රැන්ක්ලින්. මම වඩා කියලා වෙනවා. මේ පේන ඇතිනේ. අපි පස්සේලාග මේ එක දූපත් වලට යන වීඩියෝ එකක් අරන් එන්න. ඒ ෆ්‍රැන්ක්ලින් අයියා වැට්ටා. හරි. මම එහෙනම් දැන් පේන් කියලා පාස්වර්ඩ් එක ගහගන්න පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉන්න වෙන්නට. PAINKILLER මේක ඉක්මනට ගහගන්න. අපිට මේ මැප් එක දාලා අපි මේ දැන් මේ තියෙන දූපත් ටික ඔයගොල්ලෝ දැක්කනේ. අපි අයින්ටම ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ හිතා ගන්නවත් බැරි එකක් වෙන්නේ ඉතින් මේකේ. මම මෙතෙන්ට ලොකේෂන් දාන්නම්කෝ. දාන්න පුළුවන් නේ. ඔව් පුළුවන්. ඔයාලට පේන ඇති අපි හිටියේ මෙතන. දැන් ඉන්නේ මෙතන. අපි මේ හරියට එමු දැන් ආයේ. මට පොඩ්ඩක් හුරු නෑ මේක. මොකක්ද අපි අර හරියට ආයේ ගිහිල්ලා එතන ඉඳන් ගිහිල්ලා පෙන්නන්න ඕන. දැන් පේන ඇති මෙතන පාට ලස්සනයි දැන් රෑ. එලාගේ 4යි 17 කියන්නේ පාන්දර 4යි 17 වෙලාව. එළියයි ටික මේ නැති පට්ට ලස්සන මම ඊළඟ වීඩියෝ එකේ මේ දූපත් වලට අනේකුත් අරගෙන එන්න. එක දූපත් වලට ගිහලා මොනවද තියෙන්නේ කියලා එහෙම බලලෙමු. අපි මේකේ සීක්‍රට් ලෙටර්ස් එහෙම ඇති. අපි දැන් අනිත් පැත්තට ගිහිල්ලා මේ අඩු හරි දැන් අපි ලොකේෂන් එක දාපු පැත්තට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ හිතන්නේවත් නැති දෙයක් තමයි ඉතින් වෙන්නේ. අපි ඒ කියන්නේ දැන් යද්දි මොන වඩ මම පෙන්න ඔයගොල්ලෝ බලන්න පෙන්නනාඩ ඔයගොල්ලෝ මම ආයෙ මැප් එක දාලා වෙනවනම් අපි හිටියේ මෙතන. මේ මෙතන හිටියේ අපි. මෙන්න මෙතන හිටියේ. දැන් ඉන්නේ මෙතන. හරි අපිට මෙච්චර දුර යන්න දෙන එකක් නැති වෙයි කියලා හිතනවා මං. අවරණා ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලන්න මං ගිහිල්ලත් නෑ මොකද වෙන දේ දන්නවා ගිහිල්ලා නෑ මං. ඕන පේන ඇති මම මේක නිකම්ම W අකුරු විතර ඔබන් ඉන්නේ නේ. නිකම්ම මේ ෆ්‍රැන්ක්ලින් අයියා ඒ කියන්නේ ප්‍රයිනිස් නැති ඉන්න අම්මා. මේ පේන ඇති දැක්කනේ වාහනේ කැඩුනා. ඒ කියන්නේ මේක කැඩුනා. පේන් කියලා තාත් විනාඩි 3යි ගාණක් තියෙනවා ගන්න පේන ඇති. මම ෆ්‍රැන්ක්ලින් අයියා මේව වෙද්දිම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න අපි ෆ්‍රැන්ක්ලින් අයියා ඉන්න එළියට වෙලා ඇතුළට වෙලා පේන් කියලා තියෙන හින්දා අපිව මැරෙන්නේ නැහැ.
යටට මේ යන ගමන් තියෙන්නේ. ඉතින් මේ පේන ඇති මේ උඩ ඉඳලා මේ යටට යන ගමන් තියෙන්නේ. පේන ඇති. වෙන දේ බලන්නකෝ අන්තිමටම ඒ කියන්නේ මං කියන්නයි. ඒ කියන්නේ දැන් අපේ පේන් කියලා තව විනාඩි 3ක් තියෙනවා කියලා ගන්න පේන ඇති නෝන නිල් පාට උනා. ඒ කියන්නේ ගොඩක් යටට ගිහිලා ඉන්න අපි දැන්. තව විනාඩි 2යි තප්පර 52ක් තියෙනවා. හරිද? ඒ 2යි තප්පර 52 නිකම්ම ඒ කියන්නේ ඩිඇක්ටිවේට් වෙලා පාස්වර්ඩ් එක නිකම්ම ඩිඇක්ටිවේට් වෙලා මේ ෆ්‍රැන්කිල් නායව මැරෙනවා. ඒක තමයි වෙන්නේ. අපි දැන් මේකෙන් බැස්සොත් එහෙම මේ එකපාරට මෝරෙක් ඇවිල්ලා කනවා. මම ඒ වගේ වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඕගොල්ලෝ මතක ඇතුව මගේ YouTube channel subscribe කරලා පොඩි උදව්වක් දෙන්න ඉතින්. මගේ පයන YouTube channel එකේදී වීඩියෝස් එහෙම හොඳයි නම් ඒවා කමෙන්ට් කරලා එහෙම උදව්වක් දෙන්න. ඔන්න තව විනාඩි 2යි 18ක් 17ක් තියෙනවා. ඔයාලට පේන ඇති මේ ඇක්ටිව් පේන අවුලක් නැහැ. තව විනාඩි 2යි ගණක් තියෙනවා. දැන් උඩ පේනවත් අඩුයි. මේ යට එහෙම මේ පේන ඇති අපි ඉන්නේ වතුර යට. ගොඩක් යට ඉන්නේ. අපි නිකම්ම ඒ කියන්නේ එච්චර දුර යන්න දෙන්නේ නැහැ අපිට ඉන්න පෙන්නන්න ඕන. දැන් අපි ඉන්නේ මේ ලොකේෂන් මාක් කරපු තැන නෙමෙයි මෙතන ඉන්නේ අපි. මෙතන ඉඳලා මෙතෙන්ට විතරයි අපිට එන්න දෙන්නේ. මෙතනින් එහා යන්න දෙන්න අපි ඒ හින්දා එතනින් අයින් කරලා මෙතෙන්ට දාගමු. එතෙන්ට දාන්න බෑනේ. එහෙනම් මෙතෙන්ට දාමු. හරිනේ. ඔන්න ඔය හරියදී අපිව අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. මොකේ ආවත් ඒ කියන්නේ අපි ඒ කියන්නේ තව විනාඩි 1යි ගානක් තියෙනවා ගන්න පේන ඇති. ඒ කියන්නේ අපි දැන් බෝට්ටුවක ආවත් ඔතනදී බෝට්ටුව නැවතිනවා නිකන්. නැවතිලා බෝට්ටුව කඩාගෙන වැටෙනවා. මොන ඒ කියන්නේ කාගෝ ප්ලේන් එකක් ආවත් ওই විදිහටම කඩාගෙන වැටෙනවා. කළු වේගෙන එන්නේ ඉතින් මේ උඩ එහෙම පේන්නේ නැහැ. ඕන් යටටම යන ගමන් තියෙන විනාඩි 1:20 ගානක් තියෙනවා. ආයි මට චීට් කෝඩ් එක ගහන්න හිතන්නේ නැහැ. හරි. දැක්කනේ. ඔයගොල්ලන්ට පේන ඇති චීට් කෝඩ් එක ඩිඇක්ටිවේට් වුණා. ඔහොම තමයි වෙන්නේ. යාළුවනේ අද වීඩියෝ ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.